හෙලෝ මගේ රත්තරන් යාළුවනේ කොහොමද ඉතින් අද පෙන්වන්න හදන්නේ ගේම් එකට පළවෙනියට ආපු ඉන්කියුබේටර් ගන් ස්කින් සෙට් එකම. ඉතින් අපි වැඩි කතා නොකර වීඩියෝ එකට යමු. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා account එකක් sell කරගන්න හෝ buy කරගන්න ඕන නම් message එකක් දාන්න. තව diamond top up කරගන්න ඕන නම් message එකක් දාන්න. මෙන්න තියෙනවා නම්බරේ. මෙන්න තියෙනවා අද විකුණපු sold out post එක. ඉතින් ඔයාට account එකක් විශ්වාසවන්ත ලෙස buy and sell කරගන්න ඕන නම් message එකක් දාන්න. It feels right, it feels right, it feels right, yeah. You know they say that it feels right, it feels right, it feels right, yeah. You know they say that it feels. ඉතින් ගොඩක් කට්ටිය හිතන දෙයක් තමයි ගේම් එකට පළවෙනියටම දුන්නේ ඉන්කියුබේටර් කිට් සෙට් එක ක්‍රිමිනල් බන්ඩල් කියලා. ඒක පට්ට වැරදි මතයක්. ඉතින් ඒ කාලේ දුන්න පළවෙනි ඉන්කියුබේටර් ඩයිනෝ රේන්ජර්ස් කියන බන්ඩල් එක තමයි ඒ කාලේ පළවෙනියටම දුන්නේ කිට් සෙට් එක උනේ. ඉතින් ඒ කාලේ විදියට පට්ටම ප්‍රසිද්ධ වුණා ෆුල් බන්ඩල් එකක් නිසා. ඒ විතරක් නෙමේ දැනුත් පට්ටම ෆේමස් බන්ඩල් එකක් තමයි. ඉතින් මේක ගන්න තිබුණේ බ්ලූ පින්ට් එකතු කරලා. ඉතින් ඒ කාලේ විදිහට බ්ලූ පින්ට් තුන එක ගලයි තමයි තිබුණේ. මේක එක එක සර්වර් වලට වෙනස් කර දුන්නා. ඉතින් ඒ කාලේ වගේ නෙමේ දැන් ගල් දෙකක් හරි එකක් හරි බිඳුවක් හරි නෑ දැන්. ඉතින් කරන්න දෙයක් නෑ. ඉන්කියුබේටර් සිංගප්පූරු සර්වර් එකෙන් අයින් වුණා. ඉතින් ඔයගොල්ලෝ ගොඩක් ආදරය කරන ක්‍රිමිනල් ඉන්කියුබේටර් එක තමයි ඊළඟට ආවේ. ඉතින් හැමෝම දන්න ඇති මේක ගැන නම් ඔක්කොම දන්නවා ඇති. මේක ඉතින් පාට 4කින් ආවේ. ඒක රිටර්න් නොකරපු දෙයක් තමයි. ඉතින් අඩෝ මාරය මේක මේ ඊයේ පෙරේදත් රිටර්න් වුණානේ කියයි. මේක රෙඩ් ක්‍රිමිනල් එක රිටර්න් වුණේ. අනිත් ඔක්කොම රිටර්න් වුණා. ඉතින් තුන්වෙනියට බලන්න යන්නේ වුල්ෆකානෝ කියන බන්ඩල් සෙට් එක තමයි. ඉතින් මේක 1 2 හොඳටම දීලා තුන්වෙනි එක අරගත්ත තමයි කියන්න තියෙන්නේ. මේකට ගොඩක් කට්ටිය පෞද්ගලිකව අකමැති වුණේ මෙන්න මේ කිව්වේ අං දෙකයි. ඊට පස්සේ කිසිම දෙයක් බන්ඩල් එකට සෙට් වෙන්නේ නැති නිසා. ඉතින් ඊළඟට දුන්නා තද කොර ඉවෙන්ට් එකක්. ඉතින් මෙන්න තියෙන බ්ලඩ් මූන් සමුරායි කියන ඉවෙන්ට් එක නෙමෙයි ඉන්කියුබේටර් ඉවෙන්ට් එක. ඉතින් මේකේ ගෝල්ඩන් එක චුට්ටක් ෆේමස් වුණා නෙමෙයි ගොඩක් ෆේමස් වුණා. ඒ කාලේ විදියට one of the favorite incubator kit set එකකින් එකක් තමයි මෙන්න මේක. ඉතින් දුක කියන්නේ මෙන්න මේක රිටර්න් වුණේ කාලයක් වෙනකම්ම. ඉතින් මේක රෙයා බන්ඩල් එකක් දැනටමත්. ඉතින් ඊළඟට පෙන්වන්න යන්නේ යුනිකෝන් AK එක. ඉතින් මෙන්න මේ AK එක කාලයක් යනකම් ප්‍රසිද්ධ වුණා. ඉතින් ඊට පස්සේ දැන් අවුරුදු 2කට 3කට කලින් මේක රිටර්න් වුණා. ඉතින් මේකේ ගෝල්ඩන් එක තමයි ග්‍රෑන්ඩ් ප්‍රයිස් එක උනේ. රතු පාට එක තමයි හැබැයි සුපිරියට වැදුනේ. ඒ වුණාට මේක කාලයක් යනකම් රැයා වුණා. දැන් අවුරුදු 2කට කලින් රිටර්න් කරපු නිසා ඔක්කොම ගත්තා. ඉතින් අපේ ලිස්ට් එකේ අන්තිමයට පෙන්වන්න හදන්නේ B2K ව. ඉතින් B2K මේ ඔළුවයි කාලේ තමයි තියෙන්නේ මෙන්න මේකේ. හරිද? මේකේ අර මේක නම් රත්තරන් පාට එක නා රිටර්න් වුණා. හැබැයි මෙන්න මේක තාමත් රියා බන්ඩල් එකක්. ඉතින් මේකේ part 2 වීඩියෝ ගන්න නම් මෙන්න මේ වීඩියෝ එකට 1k views සහ ඔයා බලන වීඩියෝ එකට සාධාරණයක් විදිහට subscribe කරලා එකතු වෙන්න. ඉතින් like එකකුත් දාන්න, comment එකකුත් දාන්න. එහෙනම් කොල්ලෝ අදට යන්න වෙලාව හරි. එහෙනම් කොල්ලෝ අපි ගියා.